සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදමම ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ 2025 අලුතින්ම නිකුත් වුණු විජයි දෙවරකොණ්ඩ රඟපාන කින්ඩම් චිත්‍රපටයේ සම්පූර්ණ කතාව. මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ 1990 දශකයේ සිදුවීමක් වටා. කතාවේ වීරයා ඒ කියන්නේ ප්‍රධාන නළුවා සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්. පොඩි කාලෙදිම තමන්ගේ තාත්තව මරලා ගෙදරින් පැනලා ගිය තමන්ගේ අයියව අවුරුදු 18ක් තිස්සේ අපේ වීරයා හොයනවා. මෙහෙම ඉන්නකොට තමයි වීරයාගේ දෙපාර්තමේන්තුවේ ඉන්න ඉහළ නිලධාරියෙක් ඔහුව ඔත්තුකාරියෙක් විදිහට ශ්‍රී ලංකාවට යවන්නේ. ඒකට හේතුව තමයි වීරයා හොයන අයියා ඉන්නේ ශ්‍රී ලංකාවේ කියලා ආරංචි වෙන එක. ඒ වගේම වීරයාගේ අයියා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. එයා ලොකු ජාවාරම් කල්ලියක නායකයෙක් වෙලා ඉන්නේ. පොඩි කාලෙදි නැතිවුණ තමන්ගේ අයියව ආපහු ගෙදර එක්කන් ගෙන්න අපේ වීරයා මේ මෙහෙයුමට එකතු වෙනවා. අන්තිමට එයා හිතුව විදිහට අයියව ආපහු ගෙදර එක්කන් ගෙන්න පුළුවන් වුණාද? එයාගේ මෙහෙයුම සාර්ථක වුණාද? මේ හැමදේම අපි කවදාවත් හිතපු නැති විදිහේ පෙරලි ගොඩක් එක්ක කියන කතාවක් තමයි මේ කින්ඩම් කියන්නේ. හරි. එහෙනම් අපි දැන් මේ චිත්‍රපටයේ සම්පූර්ණ කතාවට යමු. කතාවේ ආරම්භක දර්ශනයෙන්ම පෙන්නන්නේ 1920 ගණන්වල සිදුවුණු සිදුවීමක්. ඉන්දියාවේ මුහුදු වෙරළට කිට්ටුව තියෙන ශ්‍රී කාකුලම් කියන ගමක් තමයි පෙන්නන්නේ. ඒ ගමේ ගෝත්‍රික ජනතාවක් ජීවත් වෙනවා. ඒ ගෝත්‍රික කණ්ඩායමට රජ කෙනෙක් වගේ නායකයෙක් ඉන්නවා. එයා තමයි මුළු කණ්ඩායමම මෙහෙයවන්නේ. මේ ගෝත්‍රික ජනතාව ජීවත් වෙන ගම සම්පූර්ණයෙන්ම අල්ලගන්න බ්‍රිතාන්‍ය හමුදාව එතනට එනවා. ඒකට හේතුව තමයි ඒ ගමේ රත්තරන් තියෙනවා. කිසිම වෙනසක් නැතුව ඒ ගෝත්‍රික මිනිස්සුන්ට වෙඩි තියලා මරලා දානවා. මොනවා වුණත් තමන්ගේ මිනිස්සුන්ව බේරගන්න ඕන කියලා හිතන ඒ කණ්ඩායමේ නායකයා තනියම පලිහා කරගෙන මුළු හමුදාවටම මුහුණ දෙනවා. ගෝත්‍රිකයන් ගාව තියෙන්නේ දුනු ඊතල විතරයි. නමුත් බ්‍රිතාන්‍ය හමුදාව ගාව තුවක්කු තියෙනවා. අන්තිමේදී ඒ තුවක්කු වලින් එන උණ්ඩවලට පෞකාර ගෝත්‍රිකයෝ බිලි වෙනවා. හැමදීම බලාගෙන ඉන්න රජතුමා තීරණය කරනවා කණ්ඩායමේ ඉන්න ගැහැණු, ළමයි සහ වයසක අයවත් කොහොම හරි බේරගෙන මේ තනින් පැනලා යන්න සලස්වන්න. බ්‍රිතාන්‍ය ප්‍රහාරියන් දිවිගලවාගත්ත මිනිස්සු ටික ලොකු බෝටුවකට නංගලා කොහොම හරි පැනලා ගිහින් වෙන තැනක ආරක්ෂිතව ඉන්න කියලා රජතුමා කියනවා. ඒ වෙලාවේ තමන්ගේ උටුන්න ඒ මිනිස්සු අතට දීලා රජතුමා කියනවා කවදා හරි ඔයාලා හැමෝම මව්බිමට ආපහු එක්කන් එන්න නායකයෙක්කි. එයා තමයි ඔයාලගේ රජතුමා. මේ උටුන්න එයාට දෙන්න කියලා. ඒ මිනිස්සු ටික බෝට්ටුවෙන් ආරක්ෂිතව යනකල් තමන්ගේ ජීවිතේ නැති වුණත් කමක් නෑ කියලා හිතාගෙන බ්‍රිතාන්‍ය හමුදාවට සටන් කරලා ඒ රජතුමා එතනම මැරිලා යනවා. කවදා හරි අපි මව්බිමට ආපහු යනවා කියන බලාපොරොත්තුවෙන් ඒ ගෝත්‍රික මිනිස්සු මුහුදේ ගොඩක් දුර ගිහින් ගොඩ බහින්නේ ශ්‍රී ලංකාවට. එතනින් තමයි චිත්‍රපටයේ නම වැටෙන්නේ. දැන් අපිට පෙන්නන්නේ මේ සිද්ධිය වෙලා අවුරුදු 70කට පස්සේ වෙන සිදුවීමක්. ආන්ද්‍රාවල තියෙන කොමසාරිස් කාර්යාලයකට පොලිස් කොස්තාපල් කෙනෙක් ඇතුල් වෙනවා. එයා තමයි මේ කතාවේ වීරයා විජයි දේවරකොණ්ඩා. එයා සාමාන්‍ය පොලිස් කොස්තාපල් කෙනෙක් විදිහට තමයි ඉන්නේ. එයා දැන් මේ කොමසාරිස් ඔෆිස් එකට ඇවිත් ඉන්නේ පොඩි කාලෙදී තාත්තව මරලා දාලා ගෙදරින් පැනලා ගිය තමන්ගේ අයියා ශිවාව හොයලා දෙන්න කියන්න. ඒ ඔෆිස් එකේම වීරයා දන්න තව කොස්තාපල් කෙනෙක් වැඩ කරනවා. එයාගෙන් උදව්වක් ඉල්ලුවම එයා වීරයව එක්කන් යනවා හරි සූරි මං ඔබව තැනකට එක්කන් යන්නම් කියලා. මේ චිත්‍රපටයේ වීරයාගේ නම සූරි. සූරිගේ යාළුවා ඔහුව එක්කන් යන්නේ ඒ කොමසාරිස් ඔෆිස් එකේ ඉන්න චිත්‍රශිල්පියෙක් ගාවට. ඒකට හේතුව තමයි සූරි ගාව එයාගේ අයියාගේ පොඩි කාලේ ෆොටෝ එකක් තියෙනවා. ඒ ෆොටෝ එක චිත්‍රශිල්පියාට දීලා දැන් මගේ අයියා කොයි වගේ ඇද්ද කියලා චිත්‍රයක් අඳින්න කියනවා. එහෙම ෆොටෝ එක දීලා සූරි එළිය බලන් ඉන්නකොට වයසක මිනිස්සෙක් ඇවිත් එතන කෑ ගහනවා. ඊයේ රෑ මම මගේ පුතාව මෙතනට ගෙනත් බාර දුන්නා. එයාව තාම උසාවියටවත් ගෙනිච්ච නෑ. එයා කොහෙද? එයාට මොකද උනේ කියලා අපිට කියන්න කියලා ඒ මිනිස්සයා බැගෑපත් වෙනවා.
ඒ වෙලාවේ එතනට එන SI කෙනෙක් ඒ වයසක මිනිසයාට හොඳටම ගහනවා. ඔබ කියන විදිහේ කොල්ලෙක් මෙහෙ ආවේ නෑ යනවා යන්න කියලා ගහනවා. මේ හැමදේම සූරි බලන් ඉන්නවා. එයාගේ යාළුවගෙන් විස්තරය ඇහුවම දැනගන්නවා ඒ වයසක මිනිසයාගේ පුතා නක්සල් කණ්ඩායමක කෙනෙක්. එයා ඊයේ රෑ ඇවිත් පොලිසියට බාර වෙලා. නමුත් එයාගේ නමට තවම FIR එකක්වත් දාලා නෑ. අද එයාව උසාවියට ගෙනියන්නෙත් නෑ. මොකද එයාව අද එන්කවුන්ටර් කරලා මරන්නයි යන්නේ කියලා දැනගන්නවා. මේක ඇහුණ ගමන් සූරිට ඉන්න බැරි වෙලා අර වයසක මිනිස්සෙට ගහන SIගේ කම්මුලට පාරක් ගහලා එයාව බිම දාගෙන ගහනවා. ඒ එක්කම අර කොල්ලව හිර කරලා තියෙන කාමරයේ දොරත් ඇරලා දානවා. සූරි පොලිසියෙන් ගුටි කන අතරේ අර කොල්ලා එතනින් පැනලා දුවනවා. මේ සිද්ධියෙන් පස්සේ එදා රෑ සූරි ගෙදර ගියාම එයාගේ අම්මා කම්මුලට පාරක් ගහලා හොඳටම බනිනවා. පොඩි කාලෙදි ලොකු පුතා සැමියව මරලා ගෙදරින් ගියා මූවත් හොඳට ඉඳීවි කියලා හිතුවට මූත් මේ විදිහට ඉන්නවා කියලා අම්මා දුක් වෙනවා. ගෙදරින් ගිය ලොකු පුතා ශිවා කොහේ හරි ජීවත් වෙනවා නම් කවදා හරි එයාව දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් තමයි අම්මා ඉන්නේ. ඊට පස්සේ සූරි තමන්ගේ පොලිසියේ ඒටාට කතා කරලා අර ෆොටෝයට කොහොම හරි ගෙනත් දෙන්න කියලා අඬ අඬා ඉල්ලනවා. මොකද එයාගේ අයියාගේ එකම මතකය ඒ ෆොටෝයට විතරයි. එහෙම ඉන්නකොට තමයි අවුරුදු 18කට කලින් වුණු දේ මතක් වෙන්නේ. ෆ්ලෑෂ් බැක් එකේදී පොඩි කාලේ සූරි එයාගේ අයියා ශිවයි ගොඩක් සතුටින් සෙල්ලම් කර කර ඉන්නවා. සූරිට හැමදේම එයාගේ අයියා තමයි. හැබැයි එයාලා දෙන්නම බය එයාලගේ තාත්තට. මොකද තාත්තා හොදටම බීගෙන ඇවිත් හැමදාම අම්මට ගහනවා. ඒ නිසාම අපි කවදාවත් තාත්තා වගේ බීබද්දෝ වෙන්නේ නෑ කියලා අයියයි මල්ලි පොඩි කාලෙදිම පොරොන්දු වෙනවා. දවසක් එයාලා ගමේ උත්සවයකට එකකට ගියාම සූරි ටැටූ එකක් ගහගන්නවා. ඒක දැනගත්තම තාත්තා බීගෙන ඇවිත් සූරිට හොඳටම ගහනවා. ඒ වෙලාලි මල්ලිව බේරගන්න අයියා මැද්දට පැන්නම තාත්තා අයියටත් ගහනවා. එතනින් නතර නොවී ගෙදර ඇවිත් අම්මටත් ගහනවා. ඉවසගෙන ඉන්න බැරිම තැන ශිවා පිහියක් අරගෙන තාත්තව ඇනල මරලා ගමින් පැනල යනවා. ෆ්ලෑෂ්බැක් එක ඉවර වෙනවා. දැන් වර්තමානයේදී සූරි කරපු වැඩේට පරීක්ෂණයක් තියෙනවා. එතනට එන ලොකු ඔෆිස කෙනෙක් උඹට කොච්චර හයියක්ද පොලිසියට ඇවිත් SI කෙනෙක්ටම ගැහුවේ කියලා අහනවා. ඒකට සූරි සර් එයා ගැහුවේ වයසක මනුස්සයෙක්ට. ඒ වගේම එයාගේ පුතාව බොරු එන්කවුන්ටරයකින් මරන්නයි හැදුවේ. ඔයාලට විරුද්ධව දැනටමත් බොරු එන්කවුන්ටර් කේස් 3ක් තියෙනවා. පරීක්ෂණයේදී මට මේක කියන්න වෙයි කියලා කිව්වම ඔෆිස කටවහ ගන්නවා. මේ හැමදේම ඉන්දියානු රෝ ඒජන්සියේ ඔෆිස කෙනෙක් බලන්න ඉන්නවා. එදා රෑ ඒ රෝ ඔෆිසර් සූරිව හම්බ වෙන්න එයාගේ ගෙදරටම එනවා. ශ්‍රී ලංකාවේ මෙහෙයුමක් තියෙනවා. උඹ ඒකට යන්න ඕනේ කියලා කිව්වම සර් මම සාමාන්‍ය කොස්තාපල් කෙනෙක්. මට කොහොමද ඒ වගේ මෙහෙයුමක් කරන්න පුළුවන් කියලා සූරි අහනවා. මේ මෙහෙයුම කරන්න පුළුවන් උඹට විතරයි. මොකද මේ මෙහෙයුම ඉවර වෙනකොට උඹ අවුරුදු 18ක් තිස්සේ හොයන උඹේ අයියා උඹේ ගෙදර ඉඳීවි. ඔව් අපි උඹේ අයියා කවුද කියලා හොයාගත්තා කියලා අයියා දැන් ඉන්න විදිහේ චිත්‍රයකුයි ෆොටෝ එකකුයි සූරිගේ අතට දෙනවා. ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මේකයි. අවුරුදු 18කට කලින් ගෙදරින් පැනලා ගිය සූරිගේ අයියා ශිවා ගිහින් එකතු වෙන්නේ අවුරුදු 70කට කලින් ලංකාවට ආපු අර ගෝත්‍රික මිනිස්සු ඉන්න කණ්ඩායමට. එයාලා දැන් ජීවත් වෙන්නේ යාපනයේ. එහිදිත් එයාලට සාමයෙන් ඉන්න හම්බ වෙන්නේ නෑ. එයාලව ඕඩියප්පන් කියන ජාවාරම්කාරයෙකුයි එයාගේ පිස්සු පුතා මුරුගන්ගෙනුයි පාලනය වෙනවා. ශිවා ටික ටික ඒ මිනිස්සුන් අතරේ නායකයෙක් වෙලා ඒ මිනිස්සුන්ව බේරගන්න ඕඩියප්පන්ගේ ජාවාරම් කල්ලියට වැඩ කරනවා. Deep, normal, slow, emotional, explain. ඒ කල්ලියේ ලොකුම ජාවාරම් ටික කරන්නේ ශිවාගේ කණ්ඩායම. ඉතින් මේ ශිවාව කොහොම හරි කතා කරලා ආපහු ගෙන්න ගන්න ඒ වගේම ඒ ජාවාරම් කල්ලිය ගැන උත්තු බලන්න තමයි සූරිව දැන් ශ්‍රී ලංකාවට යවන්නේ. අවුරුදු ගානක් බලන් හිටපු අවස්ථාව ලැබුණ නිසා සූරි ඒ මෙහියුමට කැමති වෙලා ශ්‍රී ලංකාවට එනවා. දැනට ශිවා ඉන්නේ යාපනයේ හිරගෙදරක.
ඉතින් සූරිත් හිරකාරියෙක් වගේ ඇතුළට යනවා. කෙලින්ම අයියව හම්බවෙන්නේ නැතුව අයියාගේ දකුණු අත වගේ ඉන්න සිංගා කියන කෙලා එක්ක රණ්ඩුවක් ඇති කරගන්නවා. සිංගාට ගහනවා කියලා දැනගත්තම ශිවා එළියට ඇවිත් සූරිට හොඳටම ගහනවා. අවුරුදු 18කට පස්සේ අයියයි මල්ලි හම්බ වෙන්නේ එතකොට. ගහන අතරේදී මාව දැන්ම මරපන් මම ජීවත් වුණොත් උඹට නරක කාලයක් කියලා සූරි කියනවා. ඒක පොඩි කාලේ තාත්තට කියපු දෙයක් නිසා මේ ඉන්නේ තමන්ගේ මල්ලි සූරි කියලා ශිවාට තේරෙනවා. ටික දවසකින් දෙන්නම හිරෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ ශිවාගේ කණ්ඩායම ඉන්න දූපතට යනවා. එතනදි තමයි කතාවේ වීරවරිය හම්බ වෙන්නේ. එයා ඩොක්ටර් කෙනෙක්. එයා ඇත්තටම රෝ ඒජන්සියෙන් එවපු තව ඔත්තුකාරියක්. සූරි ජාවාරම් කල්ලියේ තොරතුරු ඩොක්ටර්ට දෙනවා. ඒ තොරතුරක් නිසා ලොකු රත්තරන් ජාවාරමක් පොලිසියට අහුවෙනවා. මේ නිසා කල්ලියේ ඉන්න කළු බැටළුවා කවුද කියලා හොයන්න මුරුගන් ගෝත්‍රික මිනිස්සු 4 දෙනෙක්ව අල්ලගෙන වද දෙනවා. එයාලව බේරගන්න සූරි අමුතු යෝජනාවක් කරනවා. හමුදාව අල්ලගත්ත රත්තරන් පෙට්ටි ටික මම ආපහු ගෙනත් දෙන්නම් ඒ වෙනුවට මේ 4 දෙනාව නිදහස් කරන්න කියලා කියනවා. ඒකට හැමෝම කැමති වෙනවා. සූරි ප්ලෑන් එකක් ගහලා හමුදාවෙන් ඒ රත්තරන් පෙට්ටි ටික ආපහු උස්සනවා. හැබැයි එන අතරමඟදී හමුදාවට අහු වෙනවා. ඒ වෙලාවේ සූරි ඉන්දියාවෙන් දීපු රහස් කෝඩ් එකක් පාවිච්චි කරලා ශ්‍රී ලංකා හමුදාවෙන්ම බේරිලා එනවා. මේ සිද්ධියෙන් තමයි සූරි කියන්නේ පොලිසිය ඔත්තුකාරියෙක් කියලා ශිවාට තේරෙන්නේ. නමුත් සූරි පොරොන්දු වුණු විදිහට රත්තරන් ටික ගෙනත් දෙනවා. මේ නිසා මුළු ගෝත්‍රික කණ්ඩායමම සූරිව ඔළුවේ තියාගෙන සමරනවා. හැබැයි මුරුගන්ට මේකෙන් හොඳටම තරහ යනවා. ඊළඟ දර්ශනයේදී මුරුගන් ලොකු මීටිං එකක් තියලා කියනවා අපේ කල්ලියේ කළු බැටළුවා කවුද කියලා මම හොයාගත්තා. ඒ තමයි සූරි සහ ශිවා. මේක ඇහුවම ශිවාට මොනව කරන්නද කියලා හිතාගන්න බෑ. තමන්ගේ මල්ලිව බේරගන්න ඔත්තුකාරයා මම කියලා ශිවා බාරගන්නවා. මාවයි මගේ පවුලවයි ඉන්දියාවට යවනවා කිව්ව නිසා මම මේ දේ කළේ කියලා ශිවා කියනවා. ඒ වෙලාවේ මුරුගන් තවත් කුරිරු තීරණයක් ගන්නවා. මුරු ඔත්තුකාරයා නම් අපේ රහස් මේ වෙනකොට මුළු ගෝත්‍රයටම කියලා ඇති. මේ ගෝත්‍රයේ එකෙක්වත් පන පිටින් තියන්න බෑ කියලා ශිවාට පිහියෙන් ඇනලා කකා ඉන්න අහිංසක ගෝත්‍රික මිනිස්සු හැමෝමව මරලා දාන්න අන කරනවා. ශිවාගේ බිරිඳවත් මරලා දානවා. තුවාල වෙලා ඉන්න ශිවා තමන්ගේ අන්තිම හුස්ම පොද යනකල් සටන් කරලා ගෝත්‍රයේ කිහිප දෙනෙකෝ බේරගන්නවා. මේ හැමදේම වෙලා ඉවර වුණාට පස්සේ තමයි සූරි දූපතට එන්නේ. තමන්ගේ අයියයි අහිංසක මිනිස්සුයි මැරිලා ඉන්නව දැකලා සූරිට දරා ගන්න බැරුව අඬනවා. ඒ වෙලාවේ එයාට අර පැරණි අනාවැකිය මතක් වෙනවා. එයා තනියම වෙරළේ තියෙන අර ලොකු පරණ බෝට්ටුව මුහුදට තල්ලු කරන්න පටන් ගන්නවා. ඒක දකින ගෝත්‍රයේ ඉතුරු වෙච්ච මිනිස්සු සූරිගේ පිටේ තියෙන ටැටු එකක් දකිනවා. පොඩි කාලේ අර වයසක ආච්චි ගැහුවේ ඒ ටැටු එක. අපේ රජතුමා මෙයා තමයි කියලා එයාලා සූරිව රජතුමා විදිහට පිළිගන්නවා. ඊට පස්සේ සූරි තමන්ගේ මිනිස්සු ටිකත් එක්කගෙන මුරුගන් ඉන්න තැනට ගිහින් මුරුගන්වයි එයාගේ කල්ලියවයි මරලා දාලා පලිගන්නවා. ඒත් එක්කම පෙන්නනවා මුරුගන්ගේ අයියා සේදු කියල කෙනෙක් මෙච්චර කාල් රට ඉඳලා තමන්ගේ පවුලව මරපු අයගෙන් පලිගන්න ලංකාවට එනවා. මේ පැත්තෙන් සූරි තමන්ගේ ගෝත්‍රයේ මිනිස්සුන්ව ආපහු මව්බිමට එක්කන් යන්න සූදානම් වෙනවා. මේ දෙන්න අතරේ ඇතිවෙන සටන දෙවනි කොටසෙන් බලාගන්න කියන විදිහට ඉංගියක් දීලා චිත්‍රපටිය ඉවර වෙනවා. ඉතින් කොහොමද කතාව? මම හිතනවා ඔයාලා හැමෝම මේ කතාවට කැමති වෙන්න ඇති කියලා. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එකත් press කරන්න. එතකොට අපි දාන අලුත් චිත්‍රපට කතා ඔයාලට ඉක්මනටම බලන්න පුළුවන්. මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් කතාවකින් හමුවෙමු. සියලු දෙනාට සුබ දවසක්.